මම බින්දුවේ ඉඳන් පටන් ගත්තේ. මට මතකයි මම ඒ කාලේ අක්කගේ පරණ ලැප්ටොප් එකෙන් තමයි වැඩ කරගෙන හිටියේ. ඉතින් කවුරු හරි මගෙන් ඇහුවොත් මොකද්ද එතනින් පටන් අරගෙන ඩොලර් ලක්ෂ ගානකට යනකම් යන්න ඔයාට හෙල්ප් වුණ දේ කියලා මම කියන්නේ සූදානම් නොවි නොසිටින. මොකද්ද ඇත්තටම මේ සූදානම් නොවි නොසිටිනු කියන එකේ තේරුම? ඒ කියන්නේ ඔයා හැමතිස්සෙම ඔයාට ඔපචුනිටි එකක් තිබ්බත් නැති වුණත් ගේම් එකේ ඉන්න ඕන කියන එක. ඒ කියන්නේ ඔයා හැමතිස්සෙම හිතන්න, හැමතිස්සෙම අලුත් ඔපචුනිටිස් මොනවද කියලා බලන්න, හැමතිස්සෙම දෙයක් ඉගෙන ගන්න, හැමතිස්සෙම නෙක්ස්ට් ලෙවල් එකට යන්න කොහොමද කියලා ප්ලෑන් කරන්න. අන්න ඒ විදිහට. හරි, අපි නිකන් මෙහෙම හිතමු. ඒ කියන්නේ සාමාන්‍ය දෙයක් විදිහට ඔයාට ඔපචුනිටිස් මේ යුනිවර්ස් එකෙන් ඔයා ඉද්දි හම්බ වෙනවා. ඒක සාමාන්‍ය වෙන දෙයක්. හැබැයි ගොඩක් කට්ටියක තියෙන ප්‍රශ්නේ තමයි යාලා ඒක කැපිටලයිස් කරන්නේ. ඒ කියන්නේ ඔපචුනිටි එකක් හම්බෙද්දි හරියට බැට් කරන්න දන්නේ නැහැ. හැබැයි ඔයා මේ ගේම් එකේ හිටියොත් තමයි ඔයාට ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිකන් මේ වගේ. අපි එක්සැම්පල් එකකට හිතලා බලමු. කවුරු හරි කෙනෙක් ෆොරෙන් ඉන්වෙස්ටර් කෙනෙක් ඔයාගාවට ඇවිල්ලා කියනවා හරි. මෙන්න මේ ඩොලර් මිලියන් 500 තියාගන්න ඒකෙන් මොන හරි කාර් මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක් හදන්න ඉලෙක්ට්‍රික් කාර්ස් බජට් ඉලෙක්ට්‍රික් කාර්ස් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් විදියට. ඉතින් මේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකෙන් ඔයාට ලංකාවේ වෙල්දිම කෙනා වෙන්න උනත් පුළුවන්. ඒ කියන්නේ මේ ඩොලර් මිලියන් 500ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි 15000ක් වගේ. ඉතින් එච්චර ඔපචුනිටි එකක් ආවට පස්සේ ඔයාට මොකක් හරි ස්ටෙප් එකක් ඒක ටුවර්ඩ්ස් ගන්න පුළුවන් වෙන්නේ ඔයා පොඩ්ඩක් හරි සූදානම් වෙලා හිටියනම් විතරයි. එක්සැම්පල් එකකට ඔයාට කම්පැනි එකක් ස්ටැබ්ලිෂ් කරන්න කොහොමද, රික්‍රූට් කරගන්න කොහොමද, කට්ටියව හොඳ ටීම් එකක් බිල්ඩ් කරගන්න කොහොමද, ඔන්න ඔයගේ බේස් නොලෙජ් එකක්වත් තිබ්බොත් අඩු ගානේ මොකක් හරි කරගන්න පුළුවන්. ඒ ටිකවත් ඔයාගාව තිබ්බෙන්නේ නැත්තම් මොන හරි මට දෙයක් හම්බුනාම මම රෙඩි වෙන්නම් කියලා හිතන් හිටියානම් ඔයාට ඒ ස්ටෙප්ස් ටිකවත් ගන්න බැරි වෙයි. අන්න ඒකයි මේකේ ඔපචුනිටි එක. අන්න ඒකයි මේක කොච්චර ඉම්පෝටන්ට්ද කියලා කියන්නේ මම. ඔයා හැමතිස්සෙම සූදානම් වෙලා ඉන්න එක මාරම වැදගත්. ඕක කැඩෙට් වෙලා තියෙන දෙයක්. ඒ කියන්නේ සෝල්ජර් කෙනෙක් නම් එයාට බෑ මොන හරි ත්‍රෙට් එකක් ආවට පස්සේ රෙඩි වෙන්න. මම රෙඩි වෙන්නම් කියලා ඉන්න. ඒ කියන්නේ සූදානම් වී සිටිනු කියන එකටත් වඩා ඔයා නින්දෙදිද නැගිටලාද මොන කාලෙද මොන වෙලාවද අදාළ නැහැ. හැමතිස්සෙම සූදානම් නොවි නොසිටින්න ඕනේ. ඒ කියන්නේ සූදානම් වෙලා නැති වෙලාවක් නැහැ. ඒක ඒ තරම් ඉම්පෝටන්ට්. අන්නේ සෝල්ජර් කෙනෙක් ඒ විදිහට ඉම්පෝටන්ට් කරගෙන ඉන්නවා වගේම ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාට ඔපචුනිටි එකක් ආව ගමන් ඒක ග්‍රැබ් කරගන්න ඕන වෙලාවක රෙඩි වෙලා ඉන්න. ඒක තමයි සූදානම් නොවි නොසිටිනු කියන එකේ වැදගත්කම.